විශිෂ්ට ප්‍රතිකරණයක් මේ යෝන් ක්‍රීඩකයා තමාට ලබා දුන් අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලැබෙනකොට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහලින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වේ යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලගේ ලොං ඔෆ් ක්‍රීඩකයාගේ හිස්සට ඉහලින්. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් යන පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 හදයි මේ ඉක්මවා යන 86 පාර. සුපිරි ගණේ 6 පාර. යක්ෂකව කලාපයෙන් පන්දුව 4 සීමාව වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. දුනිත් වෙල්ලාලගේ තමාගෙන් ඉටුවේ යුතු යුතුයකම වගකීම ඉතාමත් හොඳින් ඉටු කරනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අලංකාර ලකුණු 4ක්. නෙක්තින සංකේතයක 20යි 20 සංකේතයක වමත් දඟපන්දු යවන්නේ මේ අනුව මේ ආකාරයේ පසුපසින් පැමිණ පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමක සිටියම යුතු ක්‍රීඩකයෙක් කියා ඕනම නායකයෙක් ඉල්ලා ඉන්න ක්‍රීඩකයෙක් සිරිත බලයින් අලංකාරයි බලා ඉන්න තිබෙන්නේ අලංකාරයි කඩුව රකින්නාගේ හිසට ඉහළින් පන්දුව 4 සීමාව වෙත මේ යවුන් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ හිටපු ශ්‍රී ලංකා 19 පහළ නායකයා මනවින් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම දක්ෂ ප්‍රතිකරණයක් අනර්ග ප්‍රතිකරණයක්. විශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාදි චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. අතීතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගිය ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව 4 සීමාව වෙත කුසල් මෙන්ඩිස් ශතකය පස්සේ කළා. මේ යවුන් ක්‍රීඩකයාගේ පිතිකරණය නරඹනවා පන්දු යවන අන්තයේ සිට අනර්ග පිතිකරණයක් විශිෂ්ට පිතිකරණයක් දුනිත් වෙල්ලාලගේ පන්දු 11කින් ලකුණු 23ක් අවසන් පන්දු ඕරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්නුම් කරන ඉනිමක් ඉතාම හොඳ පුල් පහරක්. ඔබට කේන්තියෙන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාම සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ ලකුණු 4ක් ලබා ගන්න. නායකයෙක්ගෙන් අහනවා මන් යොමු කළ යුතු පන්දුව කුමක්ද? දැන් නායකයාගේ